නිදාගන්න කලින් මේ දේවල් 4 කරන එක වහාම නවත්තන්න. ඒවා කරන නිසා තමයි ඔයාගේ සල්ලි, සම්පත් සහ ගෙදර සාමය ඔයාටවත් නොදෙනි ඔයාගෙන් අහිමි වෙලා යන්නේ. අන්න ඒ නිසා ඔයා නිදාගන්න කලින් කරන දේවල් හරිම වැදගත් වෙන්නේ. හොඳට අහගන්න. ඔයා මේ වැරදි දිගටම කරනවා නම් ඔයාට කවදාවත් පොසතෙක් වෙන්න බෑ. ඔයාට කවදාවත් ඔයා ආස කරන ඒ ජීවිතය ලබන්න බෑ. මොකද ඔයා කොයිතරම් හම්බ කරත් ඒවයි ඉතිරියක් නැති වේවි. ඔයා කොයිතරම් හම්බ කරන්න මහන්සි වුණත් ඒවයි වටිනාකමක් නැති වේවි. අනේ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝෙදි මම ඔයාලට කියලා දෙනවා නිදා ගන්න කලින් ඔයා මගහැරලා යන්න ඕනි දේවල් 4ක් ගැන. ඒ අතරනොත් අන්තිමට මම කියන දේ. ඒකනම් මේ රහස ගැන දන්න ටික දෙනා ඇරෙන්න හැමෝම වගේ කරනවා. හැබැයි දන්නවද? ඒක තමයි මේ දේවල් 4න් නරකම එක. ඒ විතරක් නෙවෙයි අනිත් කරුණු තුන අතරත් සමහර ඒවා ඇහුවාම ඔයාටම දුක හිතේ මීට කලින් මෙහෙම වීඩියෝ එකක් නොදකපු එක් ගැනට. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ එක අවසානයේ ඔයාට කියලා දෙන්නම් විශේෂ ක්‍රමයක්. ඔයාගේ හින හැබෑ කරවන විදිය. ඔයාට අද රෑ මේ දේ පටන් ගන්න පුළුවන් සහ ඒ තුලින් ඔයාගේ නැති වුණු ශක්තියක් තියෙනවා නම් ඒක ආපහු ඔයාට ලැබෙවි. ඒ විතරක් නෙවෙයි ඔයාට හොඳට නිින්ද යාවි සහ වැදගත්ම දේ ඔයා ඊළඟ දවසේ ඇහැරෙන්නේ සාර්ථකත්වයට සූදානම් වුණු බලගතු මිනිසෙක් විදියට. ඉතින් විශ්ව විසින් ඔයාට මඟ පෙන්වපු මේ බලවත් වීඩියෝ බලලා පොසතෙක් වෙනවද? නැත්නම් මේ වීඩියෝ එක නොබලා මගෙන් වෙන වීඩියෝ එකකට මාරු වෙනවද? තීරණය ඔයාගේ. වීඩියෝට යන කලින් මේ දේත් අහන්න. ඔයාට ඕනේ මේක බලන මොහොතේ ඉඳන් එළබෙන ඉදිරි පැය 24 ඇතුළත සුබ දෙයක් ඇහෙන්න දකින්න නම් දාගෙන යම් මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරන ඔයාගේ හෙට දවස ඔයා හිතන පතන විදියටම වේවා කියලා මගේ මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම කමෙන්ට් එකක් දාගෙන යමු මේ වීඩියෝ එක ඔයාගේ ඇහැ කැඩුනට විශ්වයට ස්තුති කළා. මොකද මේ වීඩියෝ එක බලන්නේ සහ බැලුවේ ඔයාගේ වාසනාව නිසා. ඒ වගේම විශ්වයට ඕනේ වුණු නිසා. ඉතින් ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න කම්මැලි වෙන්න එපා. දාගෙන යන්න මේ දැම්ම කමෙන්ට් එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. පළවෙනි නීතිය. කවදාවත් නිදා ගන්න යන්න එපා රණ්ඩුවක් වුණු ගමන්. මේක කවදාවත්ම කරන්න එපා. මේ රණ්ඩුව වෙන්නේ ඔයා ගොඩක් ආදරය කරන ඔයාගේ සහකරුවා නැත්නම් සහකාරියෙක් වෙන්න පුළුවන්. ඒත් නැත්නම් යාළුවෙක් එක්ක. එහෙම නැත්නම් වැඩ කරන තැනක කෙනෙක් එක්කත් වෙන්න පුළුවන්. මේ මොන කෙනෙක් එක්ක වුණත් මොන විදිහේ රණ්ඩුවක් වුණත් කමක් නැහැ. ඒ ගමම්ම නම් නින්දට ඇඳට යන්න එපා. මොකද ඔයා තරහින් ස්ට්‍රෙස් වෙලා නැත්නම් කලකිරීමෙන් නිදා ගන්න ගියාම මොකද වෙන්නේ දන්නවද? ඔයාගේ ඇඟේ කොටිසෝල් කියන හෝමෝනේ පිට කරනවා. මේකට අපි කියනවා ආතති හෝමෝනය කියලා. අපි නිදාගන්නේ ඇයි? අපි දින නරක ශක්තිය ඉවත් කරලා සුවදායි විවේක ශක්තියින් අපේ මනසත් ශරීරයත් සුවපත් කරන්න. ඒක තමයි ආධ්‍යාත්මිකව නිින්දක් තුලින් වෙන්නේ. හැබැයි ඔයා තරහින් ස්ට්‍රෙස් වෙලා නැත්නම් කලකිරීමෙන් නිදාගන්න ගියාම ඔයාගේ උඩුහිත වගේම යටිහිතත් නරක හැඟීම් තුලින් අපිරිසුදු වෙනවා. ඔයාට ඕන කරන ගැඹුරු සහ සුවදායි නිින්ද විනාශ කරලා දානවා. ඔයා ආකර්ෂණය කරගන්න තියෙන ඒ හොඳ ශක්තිය අවහිර වෙනවා. හැබැයි ඒකෙන් විනාශ වෙන්නේ ඔයාගේ සුවදායි නිින්ද විතරක් නන් නෙවෙයි. ඒ තුලින් ඇති කරන ඍණාත්මක හැඟීම් ඔයාගේ යටිහිත තුළ නැවත නැවත කාවත් වෙනවා. ඔයාගේ යටිහිත තුලින් හිතන ගන්නවා. ඔයා හරි. අනිත් අය වැරදි. තරහින් ඉන්න. කලකිරීමෙන්ම ඉන්න. මෙන්න මේ වගේ විධානාත්මක ඍණාත්මක සිතුවිලි. මේකෙන් ඔයාවත් නොදැනීම ඔයාගේ හිත තුළ ගොඩනගෙනවා ලොකු චිත්ත වේගීය පීඩනයක්. ඉතින් විවේක ගන්නව වෙනකොට ඔයා අවදි වෙන්නේ තව තවත් මහන්සියෙන් කලකිරීමෙන් සහ හිත ඇවුලෙන්. ඔයාගේ ඇඟ බරින් පිරලා වගේ දැනෙනවා. මේ මුළු රෑම ඔයාටවත් නොදැනී ඔයාගේ යටිහිත විසින් මේ හැඟීම් ඔයාගේ මුළු ශරීරය තුලම උඩුදුවවලා. අන්න ඒ නිසා තමයි ඔයා දැනගන්න ඕනි පළවෙනිම නීතිය විදියට රණ්ඩුවකින් පස්සේ ඒ මොහොතේම නිදා ගන්න එපා කියන නීතිය. එම් වෙලාවට පොඩි වෙලාවක් දෙන්න ඔයාට. ඔයාගේ හිත සහ ශරීරයට සංසුන් වෙන්න හොඳ හුස්මක් ගන්න. පුළුවන් නම් උණුසුම් වතුරෙන් ඇඟ හොද ගන්න. ඊට පස්සේ නිදා ගන්න යන්න. මේ විදියට නිදා ගන්න යන කලින් අන්තිමට හිතන්නේ තරහා, ස්ට්‍රෙස් හෝ බය ගැන දෙයක් නෙවෙයි කියලා දැනගෙන ඉන්න. දෙවැනි නීතිය. වැඩ ස්ට්‍රෙස් එක ඔයාගේ ඇඳට අරගෙන එන එක. අපි හැමෝම අහලා තියෙන දෙයක් නේ. ඔෆිස් එකේ ප්‍රශ්න. එහෙම නැත්නම් වැඩ කරන තැන ප්‍රශ්න. වැඩ කරන තැනම තියලා එන්න කියන ප්‍රසිද්ධ කියමන. දන්නවද? වැඩ කරන ප්‍රශ්න ගෙදර අරගෙන එනවට වඩා භයානකම දේ තමයි ඒව ඔයාගේ ඇඳට අරගෙන එන එක. ඔයා නිදා ගන්න කලින් අන්තිමට හිතන්නේ වැඩ ප්‍රශ්න ගැන නම් මොකද වෙන්නේ? ඔයා නිදාගන්නෙත් ඒ ස්ට්‍රෙස් එකත් එක්කමයි. ඉතින් ඔයාගේ මොලේ දිගටම දුවනවා. ඔයාගේ මොලේ රෙස්ට් එකක් ගන්නව වෙනුවට ප්‍රශ්න ගැන විතරක්ම හිතන ගන්නවා. ඒකෙන් ඔයාගේ පවුල එක්ක ගත කරන හොඳ කාලය නැති වෙනවා. අපි හිතමු ඔයා තනියම ජීවත් වෙන කෙනෙක් නම් ඔයාම තමයි ඔයාගේ පවුල වෙන්නේ. වැඩ ප්‍රශ්න නිදන ඇඳට අරන් ඇවිල්ලා ඔයාම තමයි ඔයාගේ සාමය නැති කරගන්නේ. එහෙම නින්දක් ඇත්තටම රෙස්ට් එකක් නෙවෙයි. මොකද ඔයාගේ යටිහිත රෑ පුරාම වැඩ කරනවා. ඔයා හැරෙන්නේ මහන්සියෙන්, ඔළුව රිදි කියා ගන්න තේරෙන්නේ නැති දෙහෙට්ටුවකින්. එනිසා උත්සාහ කරන්න නිදාගන්න ගියාම රටේ ලෝකේ ප්‍රශ්න ගැන නොහිත ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන හොඳ දේවල් ගැන හිතන්න. තුන්වෙනි නීතිය නිදා ගන්න කලින් ණය ගැන හිතන එක. මේක නම් කීයටවත් කවදාවත් කරන්න එපා. මොකද ඔයා සල්ලි නෑ කියලා හිතන හැම දෙයක්ම යටිහිත ඇත්ත විදියට විශ්වාස කරනවා. ඔව් ඔයා ණය ගැන හිතන ගමන් නිදාගත්තොත් ඔයාගේ හිත විශ්වාස කරන්න පටන් ගන්නවා
ණය කියන්නේ මට සාමාන්‍ය දෙයක්. එහෙම නැත්නම් මම කවදාවත් ණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියන වගේ කාරණා. එහෙම හිතන විශ්වාස කරන යටි හිතක් එක්ක ඔයාලට කවදාවත්ම බෑ පොසතෙක් වෙන්න. මොකද ඔයාගේ හිත ණය ඔයාගේ ජීවිතේ කොටසක් විදියට පිළිගන්න දැනටමත් පටන් අරන්. ඒ විතරක් නෙමෙයි ඔයාට නොදැනීම ඔයාගෙන් නිදහස් වෙන එක තව තවත් අමාරු කරනවා. ඔයාට නොදැනීම සල්ලි සහ සාර්ථකත්වයේ ළඟට ගන්නවාට තියෙන ඔයාගේ හැකියාව මේ නරක පුරුද්ද නිසා අහිමි වෙලා යනවා. හරි. ඔයාට සල්ලි ප්‍රශ්න තියෙනවා ඇති. ණය ප්‍රශ්න තියෙනවා ඇති. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ණය දැනටමත් ගෙවලා ඉවරයි කියලා ස්තුතිවන්ත වෙන්න. ඒක තාම ඇත්ත වෙලා නැති වුණාට කමක් නැහැ. ඔයාට ඒ දේ කරන්න හයිය සහ හැකියාව තියෙන නිසා බය නැතුව හිතන්න ඔයාගේ ණය දැනටමත් ගෙවලා ඉවරයි කියලා. ඒ ආත්ම විශ්වාසය සහ කෘතඥතාවය තුලින් ඔයාට පේන්න ගනීවි අලුත් මූල්‍ය අවස්ථා. ඒ නිසා ඔයාව පහතට ඇදලා දාන විදිය දේවල් නම් හිතන්න එපා. ඊළඟට අපි කතා කරමු මේ කතා කරපු ඔක්කොටම වඩා භයානක හැබැයි මේ රහස ගැන දන්න කීප දෙනෙක් ඇරෙන්න. හැමෝම වගේ කරපු සහ ඉදිරියේදීත් කරන ඒ නරක පුරුද්ද ගැන. ඔව් හතරවෙනි නීතිය. ඒ තමයි ඔයාගේ ශක්තිය අඩු කරන දේවල් බල නිදා ගන්න එක. ඒ කිව්වේ ඔයා නිදා ගන්න කලින් බලන දේවල් ගැන ඔයා ඌට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. හරිම භයානකයි. අපි හිතමු ඔයා රැට් නිදාගන්නේ හොල්මන් ෆිල්ම් එකක් බලලා කියලා. ඒ වගේ යටි හිත බයෙන් පුරවනවා. හොල්මන් ෆිල්ම් විතරක් නෙවෙයි. නරක ප්‍රවෘත්ති කිසිම හරයක් නැති ස්ට්‍රෙස් එක වැඩි වෙන විදියට ටෙලිනාට්‍ය වගේ හිත ඍණාත්මක හැඟීම් වලින් පුරවනවා. මතක තියාගන්න. ඔයා තුල අපහසුයක්, කලබලයක් හෝ කනස්සල්ලක් දැනෙන ඕනම දෙයක් ඔයාගේ ධනාත්මක ශක්තිය අවුල් කරනවා. නිකමට හිතලා බලන්න. ඔයාගේ ඇඟ රෙස්ට් එකක් ගන්න, රිලැක්ස් වෙන්න, ආයෙ charge වෙන්න ලෑස්ති වෙලා ඉද්දි ඒක රිලැක්ස් වෙන්න ඉඩ නොදී ඒ වෙනුවට ඔයා ඒක ස්ට්‍රෙස් වලින්, කනස්සල්ලෙන් නැත්නම් තරහෙන්, බයෙන් පුරවනවා කියලා. මොකද වෙන්නේ? ඔයා අවුල් සිතුවිලි කුණාටුවක හිර වෙනවා. ඔයාට නිදා ගන්න බෑ. ඔයාගේ හින නරක නපුරු වේව බවට හැරෙනවා. ඔයාගේ යටි හිත තුළ සිතුවිලි කෆයක් වගේ වටේ දිගටම දුවමින් ඔයාව තව තවත් අවුල් කරනවා. තව තවත් වේගෙන් ඔයාගේ ශක්තිය අවහිර කරන සහ ඔයාට මේ ඍණාත්මක චක්‍රය තුළ හිර කරනවා. අනේ නිසා තමයි නිදා ගන්න ඇතට යද්දී. ඒ කියන්නේ ඔයාගේ දවස ඉවර කරන මේ මොහොතේ ඔයා හිතන සිතුවිලි ධනාත්මක වෙන්න ඕනේ. ඔයාට hina යන ඔයාව සතුටු කරන සාමකාමී දෙයක් වෙන්න ඕනේ. ඔයාව උද්‍යෝගිමත් කරන ඔයාගේ සාර්ථකත්වයට උදව් වෙන දෙයක් වෙන්න ඕනේ. ඔයාට මතක ඇති මම ඔයාට පොරොන්දු වුණා වීඩියෝ එක අවසානයේ ඔයාට කියලා දෙනවා කියලා විශේෂ ක්‍රමයක්. ඔයාගේ හීන හැබෑ කරවන්න පුළුවන් විදිය. ඔයාට සුවපත් නිින්දක් ලබා දෙන්න පුළුවන් විදිය. ඔව් මේ ක්‍රමය තුලින් මේ වැරදි මකාරින් විතරක් නෙවෙයි ඔයාට පුළුවන් වෙයි දවස් තුල ඔයාගේ නැති වුණු ශක්තිය ආපහු ඔයා තුල ගොඩනගා ගන්න. එරත් මේ ක්‍රමය හැම රැයකම වැඩ කරනවා සහ ඒකෙන් හරිම පුදුම ප්‍රතිඵල ලැබෙනවා. ධනවත් ඒ ප්‍රතිඵල කෙලින්ම සම්පත්, සමෘද්ධිය හා සාර්ථකත්වයට සම්බන්ධයි. කොහොම නමුත් මම දන්නේ නැහැ මේක ඔයා කරයිද නැද්ද කියලා. හැබැයි මම ඔයාගෙන් බැකෑපත්ව ඉල්ලනවා. එක දවස් 21ක් මේ දේ කරලා බලන්න. ඔයාට ඔයා ගැන පුදුම හිතේවි. ඔව් මේ ක්‍රමය තමයි ඔයා නිදා ගන්න හරියටම පැයකට කලින් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න. ඔයාගේ කම්පියුටර් එකෙන් ඈත් වෙන්න, ටීවී එක ඕෆ් කරන්න, ඔයාගේ පොත වහන්න, හැම ඩිස්ට්‍රැක්ෂන් එකක්ම අයින් කරන්න. ඒ වෙනුවට ඇන්තට ගිහින් ඔයාගේ ඇස් වහගෙන මේ බලවත් ප්‍රකාශය කියන්න. මගේ ජීවිතේ මගේ බලවත්ම සහ අවශ්‍යම හීනේ හැබෑ වෙලා තියෙනවා. මට ඕනේ හැම දෙයක්ම මම මගේ කරගන්නවා. අද මගේ ජීවිතේ හොඳම දවස වුණා. මම දන්නවා හෙට දවස ඊට වඩා හොඳ දවසක් වේවි. මේ සතිය පට්ටම සතියක් වේවි. මේ අවුරුද්ද තමයි මගේ ජීවිතේ හොඳම අවුරුද්ද. මොකද මට ඕනි හැම දෙයක්ම දැනටමත් මන් ළඟ තියෙනවා. ඒ වගේම මම මගේ නිින්ද ආරක්ෂා කරනවා හෙට දවසේ සාර්ථකත්වය වෙනුවෙන්. ඔන්නෝක තමයි රහස. ඔන්නෝක තමයි රහස් සිතුවිල්ල. මේක හැම රැයකම ඔයා නිදා ගන්න කලින් හිතන්න. දවස් 21කින් ඔයාටම දැනෙන්න ගනීවි ඒ ශක්තිය, ඒ බලගතු බව. ඒක මම පුළුවන් නම් මේ බලවත් මොහොත කියාගෙන යන්න. අගේ ජීවිතේ බලවත්ම සහ හැබෑ වෙන අවශ්‍යම හීනේ මොකක්ද කියලා. මතක තියාගන්න. ඒක කියන්න ඕනි වර්තමාන කාලේ. ඔව් මං කියලා දුන්න විදියටම. එච්චරයි. නිදා ගන්න හරියටම කලින් මේ මං කිව්ව දේ කියන්න. ආව රිලැක්ස් කරගන්න. ආව ගැඹුරු සාමකාමී නිින්දකට ලිස්සලා යන්න ඉඩ දෙන්න. මම පොරොන්දු වෙනවා. මේක ඔයා දවස් 21ක් කරත් ඔයාට මේ වෙනස තේරුම් යන්න ගනීවි. පුදුම දේවල් වලට දොර ඇරේවි. ඒ තුලින් ඔයා නොහිතන විදිහේ ආශිර්වාද ඔයාගේ ජීවිතයට ලේසියෙන් ගලාගෙන එවි. ඉතින් මේ වෙනකම් වීඩියෝ බලපුවාට බොහොමත්ම ස්තුතියි. ජය වේවා.